අපි ගොඩක් වීඩියෝස් දානවානේ. සාමාන්‍යයෙන් TikTok කරන කෙනෙක් වීඩියෝ එකක් දානවා. මම කතා කරන්නේ මේකප් කරන අය ගැන. මේකප් කරන කෙනෙක් වීඩියෝ එකක් දැම්මහම හේට් කමෙන්ට්ස් දානවානේ ගොඩක් අය. ඔව් මටත් එහෙම වැටලා තියෙනවා. මේ ගොඩක් හේට් කමෙන්ට්ස් දානවා කට්ටිය. මේ අනේ ඔයා කොහෙද මේ සැලොන් ගියේ කොහෙද ඩිග්‍රිය ගත්තේ ඔය වගේ දේවල්. මම ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. මම මේකප් දාන්න කැමති කෙනෙක්. මම මේකප් දාන කෙනෙක්. ඉතින් ඔන්න ඔහොම අහනවනේ. දැන් සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් දාන්නේ වීඩියෝ එකට කැමති නැති හින්දානේ. ඒ කියන්නේ ඒ වගේ හේට් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට කැමති නැති හින්දා. එතකොට වීඩියෝ එකට කැමති නැත්තම් ඇයි ඔයගොල්ලෝ හේට් කමෙන්ට්ස් දාන්නේ? මේ වීඩියෝ එක ස්කිප් කරන්න පුළුවන්. ඒ කියන්නේ බලන්න නැතුව එයාව එක්ක බ්ලොක් කරන්න හරි මොකක් හරි අන්ෆලෝ කරන්න හරි මොන හරි කරන්න පුළුවන්. ඒ හේට් කමෙන්ට්ස් ඇත්තට මේක හරි නරක වැඩක්. මොනවාරි දෙයක් කරනවා නම් ඒක ඇප්‍රීෂিয়েට් කරන්න පුරුදු වෙන්න. මේ කියන්නේ ඒක අගයන්න පුරුදු වෙන්න. මොන හරි වැරදි හරි දෙයක් කරනවා නම් අපි කවුරුත් හැමදේම පර්ෆෙක්ට්ලි කරන්න ඉගෙනගෙන ආපු අය නෙමෙයිනේ. ඒ කියන්නේ මම මේකප් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඔයා මේකප් කරන විදියට වඩා එකිනෙකාට එකිනෙකාගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මට කියන්න ඕනේ කාටවත් හේට් කමෙන්ට්ස් දාන්න එපා. ඒක ඇත්තටම ඔයගොල්ලෝ හේට් කමෙන්ට්ස් දැම්ම කියලා වැඩක් නෑ. ඒ මිනිස්සෙක් නවත්තන්නේ නෑ. සමහර මිනිස්සු ඉන්නවා ඒවා ඔළුවට ගානගෙන ඉතින් පිස්සු නටනවා. ඒ වුණාට දැන් මං වගේ නම් මං හේට් කමෙන්ට්ස් දාන අය බ්ලොක් කරනවා. මම ඒවා බලන්නේවත් නෑ මම බ්ලොක් කරනවා. මොකද මට ඇති වැඩක් නෑ ඒගොල්ලෝන්ගේ. අන්න ඒකයි දැන් සාමාන්‍යයෙන් ඔයා දාන හේට් කමෙන්ට් එකෙත් වැලියු එකක් තියෙන්න ඕනේ. ඇයි ඔයා ඒක දාන්නේ කියන එක ගැන. වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද කියලා දෙන්න. හදාගන්න මිනිස්සයා. එහෙම ඒ වැරද්ද කියලා දුන්නාම මේ මිනිස්සයා හදාගන්න කෙනෙක් නම් හදාගන්න. කාටවත් හේට් කමෙන්ට්ස් දාන්න යන්න එපා. ඒක හොඳ නැති වැඩක්. ඔයගොල්ලන්ගේ පෞරුෂයටත් හානි වෙනවා. ඒ මිනිස්සයාගේ ඒ ඉදිරි වැඩ කටයුතු වලටත් ඒක හානියක් වෙන්න පුළුවන්. ඒකින්ද හේට් කමෙන්ට්ස් දාන්න යන්න එපා කාටවත්. ඒක හොඳ නැති වැඩක් නිසා. දෙයක් කියන්න තියෙනවනේ ඉන්බොක්ස් ගිහිල්ලා කියන්න මෙහෙම ඔයා මේක කරනවා වැරදි. එහෙම කියන්න. එහෙමනොත් ඒ මිනිස්සයා හදාගන්න දෙයක් තියෙනවා නම් හදාගන්න. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට අපි නරක දෙයක් කමෙන්ට් එක දානකොට ඒ මිනිසා වැටෙනවා ඒකේ. ඒක දිහා බලලා වැටෙනවා. සාමාන්‍ය අර ගොඩාක් අර සංවේදී මිනිස්සෙක් නම් ඉතින් ඒක හින්දා හේට් කමෙන්ට්ස් දානකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඇත්තටම ඔයගොල්ලෝ එහෙම දැම්ම කියලා ඇති වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒකින්ද ඒව කරන්න යන්න එපා. ඒක හරි නරක වැඩක්. මම කියන්නේ ඔයාලා TikTok කරන කෙනෙක් නම් ඔයාට හේට් කමෙන්ට්ස් වැටෙනවා නම් ඔයා ඒව ගණන් ගන්න එපා. ඒගොල්ලෝගේ බ්ලොක් කරන්න. එහෙමයි කරන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඔයාගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ටත් එහෙම වැටලා තියෙන ඕන තරම් හේට් කමෙන්ට්ස්. ඉතින් මම නෑ ගණන් ගන්නෑ. මම කියන්නේ එහෙම දාන්න එපා මිනිස්සුන්ට. ඒක නරක පුරුද්දක්. දෙයක් කරනවා නම් ඒක අගයන්න පුරුදු වෙන්න. මොකද මේගොල්ලෝ දාන මේකප් වීඩියෝස් ඔයගොල්ලෝ කැමති නැත්නම් බලන්න ඕම වෙලා ඉන්න. ඒක ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ඇඟේ ගෑවෙන්නේ මොනවත් වෙන්නේ නැහැනේ. ඔයගොල්ලන්ට හානියක් වෙන්නේ නැහැනේ. ඒ මිනිස්සයා ඒ වගේ වීඩියෝස් දානවා නම් මොනම හරි වීඩියෝ එකක් දානවා නම් ඒකේ මිනිස්සයා කැමැත්ත. ඒක තමයි මට කියන්න ඕනේ. අපි නෙගටිව් දේවල් වපුරන්න නරකයි. ඍණාත්මක දේවල් වපුරන්න නරකයි. ඔයගොල්ලන්ට ලැබෙන්නේ ඍණාත්මක දේවල්. ඒකින්ද හැම දෙයක් ගැනම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. මනුස්සයෙක් දෙයක් කරනවා නම් එයාව ඒකට දිරිගන්වන්න පුරුදු වෙන්න. නරක කමෙන්ට්ස් දාලා නිකන් අර hina යන මූණු දාලා ඒව කරන්න යන්න එපා. එතකොට ඔයාගේ පෞරුෂයටත් හානියක් වෙනවා. ඒක දිහා බලන් ඉන්න අකමැත්තක් මොකක් හරි නිකන් අමාරු ගතියක් මොන හරි තියෙනවා නම් බලන්න එපා. ඒ වීඩියෝස්. ඒව බලන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඔයා බැරි වෙන්නේ නැහැ කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒක හින්දා ඊට පස්සේ මිනිස්සුන්ට හේට් කමෙන්ට්ස් දානකොට පොඩක් කල්පනාකාරී වෙන්න. මේ මිනිස්සයා ලීගල් ඇක්ෂන් එකක් ගත්තොත් ඔයගොල්ලන්ට විරුද්ධව ඒක ලොකු දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා කාගවත් හිත රිදෙන වචනයක් කියන්න එපා. ඒක පෙරලා ඔයගොල්ලන්ටමයි එන්නේ.